හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. වෙනදා වගේම ආදරයෙන් සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. අද බලන්න යන්නේ ඔයාගේ ජීවිතේ ඔයා නොදකින දේවල් මොනවාද කියලා. ඉතින් මේ රීඩින් එක ඔයාලට ගොඩාක් විශේෂ වෙයි. අපි රීඩින් එකට යන් ඊට කලින් පොඩි දෙයක් තියෙනවා මට මතක් කරන්න. ඒ තමයි WhatsApp channel එකට join වෙලා ඉන්න. මොකද channel එකේ WhatsApp channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අයට අපි විශේෂ රීඩින්ග්ස් දෙනවා, නොමිලේ රීඩින්ග්ස් දෙනවා. මේ හැමදේම දැනගන්න පුළුවන්. ඒ WhatsApp channel එකට join වෙලා ඉන්න. ඉතින් මේ වෙද්දී අපි 50 දෙනෙක් තෝරගෙන ඒ 50 දෙනාට 2026 කොයි වගේ වෙයිද කියලා විශේෂ රීඩින් එකක් දෙනවා. දැන් මේ රීඩින් ටික අපි ඉවර කරගෙන යන ගමන් ඉන්නේ. ඔයා මේ 50 දෙනා අතර ඉන්න කෙනෙක් නම් අපි channel එකට දාලා තියෙනවා එවන් ඕනි විස්තර මොනවද කියලා. ඒ රීඩින් එකට අපිට අවශ්‍ය කරන විස්තර මොනවද කියලා WhatsApp channel එකට දාලා තියෙනවා. ඒ විස්තර ටික පරක්කු වෙන්නේ නැතුව අපිට ඒවලා තියන්න. අනිවාර්යෙන් ඔබ දිනකින් ඔයාගේ රීඩින් එක වාට ලැබෙනවා. මොකද මේ වෙද්දිනුත් අපි ඒ ටික ඉවර කරගෙන යන ගමන් තමයි ඉන්නේ. ඒ වගේම ඔයා channel එකට join වෙලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන් join වෙන්න. මම link එක දාලා තියෙනවා පළවෙනි comment එකේ. මොකද නොමිලේ රීඩින්ග්ස් ඔයාලට ගන්න පුළුවන් මාසිකව. ඒ වගේම මේ වගේ විශේෂ රීඩින්ග්ස් ගන්න පුළුවන්. ඒ හැම දෙයකටම ඔයා join වෙලා ඉන්න එක ගොඩක් වටිනවා. එහෙනම් ඒකත් මතක් කරන ගමන් අපි රීඩින් එකට යමු. ඉතින් අද collective reading එකක්. මම මේ කියන කාරණා පහෙන් එකක් හරි ඔයාලට මැච් වෙනවා නම් මේ රීඩින් එක ඔයාට. පළවෙනිම දේ තමයි ඔයා මේ වෙද්දි මොකක් හරි වේදනාවකින් ඉන්නේ. ඇඟේ පතේ තියෙන වේදනාවක් වෙන්න පුළුවන්, හිතේ වේදනාවක් වෙන්න පුළුවන්. මොකක්ම හරි වේදනාවක් ඔයාගේ හිතේ තියෙනවද? එහෙම නැත්නම් ඔයාගේ ඇඟෙන් මේ වෙද්දි මොකක් හරි වගේ ශාරීරිකව මොකක් හරි වේදනාවක් දැනෙනවද? කෙසේ හෝ කමක් නැහැ. මොන යම් හෝ විදිහකින් ඔයාට වේදනාවක් දැනෙනවද? මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි දෙවෙනි කාරණේ මොකක්ම හරි ගමනක් යන්න ඉන්නවද? එහෙම නැත්නම් කොහේ හරි ගිහින් ආවද? මේ මතක හිටින මෑත කාලෙදී කොහේම හරි ගමනක් ගියාද ගිහින් ආවද? එහෙම නැත්නම් දැන් ඉදිරි කාලේදී යන්න ඉන්නවද? එහෙනම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට. මගේ උගුර ටිකක් අද අමාරුයි. මොකද මේ දවස් ටිකේම කියවනවා. ඒ නිසා ඒක ගණන් ගන්න එපා. මේ රීඩින් එකෙන් ඔයාලට ලැබෙන පණිවිඩය ඔයාගේ ජීවිතයට ගන්න. ඒ වගේම තමයි තුන්වෙනි කාරණේ අපි බලමු. මේ වෙද්දී ඒ කියන්නේ ඔයා දැන් මේ ඉන්න තැන ඉඳන් බලන්න ඉස්සරහා ඔයාට මොකක්ම හරි ඔයා පෞද්ගලිකව පාවිච්චි කරන මොකක් හරි දෙයක් පේනවද? ඔයා පෞද්ගලිකව පාවිච්චි කරන මොකක් හරි ටූත් බ්‍රෂ් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ ඔයා පෞද්ගලිකව පාවිච්චි කරන මොකක්ම හරි දෙයක් පේනවද? එහෙනම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම හතරවෙනි කාරණේ විදියට ඔයා අහස දිහා බලාගෙන අහසත් එක්ක කතා කරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක්ද? අහස දිහා බලාගෙන, තරු දිහා බලාගෙන, හඳ දිහා බලාගෙන ඒ වගේ අර අහස දිහා බලාගෙන කතා කරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක්ද මේ රීඩින් එක ඔයාට. ඒ වගේම පස්වෙනි කාරණාව ඔයා මොකක්ම හරි දෙයක් ගන්න හිතන් ඉන්නවද? වාහනයක් වෙන්න පුළුවන්, ඇඳුමක් වෙන්න පුළුවන්, මොකක් හරි ඒ වගේ අලුතෙන් ඔයාගේ ජීවිතේට ඒ වගේ මොකක් හරි ඔයා ගන්න ඕනි කියලා හිතන කෙනෙක්ද? එහෙම නැත්නම් එහෙම දෙයක් ගත්ත කෙනෙක්ද මේ රීඩින් එක ඔයාට. ඉතින් මේ කාරණා පහෙන් අද මේ රීඩින් එකට ගැලපෙන අය ඔක්කොම එකතු කරගන්නවා. ඉතින් මේ එකක් හරි ඔයාට මැච් වුණා නම් මේ කියන කාරණා ඔක්කොම ඔයාට තමයි. එහෙනම් අපි රීඩින් එකෙන් බලමු ඔයාගේ ජීවිතේ ඔයා නොදකපු දේවල් මොනවාද කියලා. කාඩ්ස් තෝරගෙන ඉමු. yes පළවෙනියට මාට කියන දේ තමයි ඔයාගේ ජීවිතේ ඔයාගේ ජීවිතේ මෙන්න මෙහෙම කෙනෙක් ඉඳලා තියෙනවා. එහෙම නැත්නම් ඉදිරියේදී මෙහෙම කෙනෙක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාට කැමැත්තෙන් වගේ ඉඳලා අවසානයේදී ඔයාගේ හිත කියන්නේ හරිය හොඳ විදිහට ඇවිල්ලා ඔයාගේ හිත රිද්දලා ගිය කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඔයා සමහර විට මේ කෙනා හරියට අඳුරගෙන නැහැ වෙන්න පුළුවන්. මේ වෙද්දිනුත් මේ කෙනා ඔයාගේ ජීවිතේ ඉන්නවා වෙන්න පුළුවන්. හොඳ විදිහට පෙන්නගෙන ඉන්නවා. හැබැයි මේ කෙනාට ඕනේ ඔයාගේ හිත රිද්දන්න. ගොඩක්ම මේ කෙනා අර පිටින් පෙන්නන තරම් හොඳ කෙනෙක් නෙවෙයි. මෙතන ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා පෙන්නන්නේ නැහැ. කොහොම හරි කමක් නැහැ. කවුරුම හරි කෙනෙක් ඉන්නවා ඔයාගේ ජීවිතේ හොඳ මූණ පෙන්නගෙන. හැබැයි එයා එච්චර හොඳ කෙනෙක් නෙවෙයි කියලා කියනවා. ඔයා මේක නොදකින දෙයක්. ඒ නිසා තමයි මේක ඔයාට කියන්නේ එක්කෝ අනාගතයේදී මෙහෙම කෙනෙක් ඔයාගේ ජීවිතයට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් වෙද්දි සම්බන්ධ වෙලා ඉන්නවා. පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්න. ඒ වගේම තමයි දෙවෙනි කාරණාව විදිහට ඔයාට පෙන්නන්නේ ඔයාගේ ජීවිතේ ඔයා හරි මෝඩ තීරණයක් අරන් කියනවා කියන කාරණේ පෙන්නනවා. මොකක්ද ඔයා ගත්ත මෝඩ තීරණේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මෝඩ තීරණයක් අරගෙන තියෙනවා.
මේවාට චෝදනා කරනවා නෙවෙයි. ඔයාගේ ජීවිතේ ඔයාට මේ කල්පනා කරන්න හොඳට හිතලා බලන්න මේ කියන කාරණාව මොකක් හරි Tamanට නොගැලපෙන තීරණයක් ඔයා අරගෙන තියෙනවා. තාම ඒ ගැන ඔයා දන්නේ නැහැ මොකක්ද ඒ තීරණේ. පොඩ්ඩක් හිතලා බලන්න. ඒ වගේම තමයි yes අපිට ඇවිල්ලා තියෙනවා 5 of swords yes 5 of swords card එකත් එක්ක strength card එක ඇවිල්ලා තියෙනවා reverse. මොකද්ද කියන්නේ? ප්‍රශ්න ඇති කරන්න බලන් ඉන්න මිනිස්සු ඉන්නවා ගොඩක්. දන්නවද ඒ අය ගැන? විශේෂයෙන්ම මේ රීඩින් එකත් එක්ක සම්බන්ධ වෙන ඔයාට කියන්නේ කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා. දශමයකටවත් කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා. මොකද ප්‍රශ්න ඇති කරන්න බලන් ඉන්න අය හරි නපුරු ගති තියෙන අය. අර පිටින් පෙන්නනවට වඩා ඇතුළ ගොඩාක් තුවාල වෙලා තියෙන මිනිස්සු ඉන්නවා. හරි. ඒ කියන්නේ මේ ස්වභාව ධර්මයට එකඟව ජීවත් නොවෙන මිනිස්සු ඉන්නවා ඔයාගේ වටේ. කිසිම කෙනෙක් විශ්වාස කරන්න යන්න එපා. තමන්ගේ අම්මා තාත්තා ඇරුණු කොටගෙන විශ්වාස කරන්න යන්න එපා. මොකද ගොඩාක් මිනිස්සු ඉන්නේ ඔයාට ප්‍රශ්න ඇති කරන්න බලාගෙන. ඔයාගේ අඩුපාඩු තැන තැන කියවන්න බලාගෙන. හොඳට මතක තියාගන්න. සමහර විට මේ අය ඔයාට එකපාරම අඳුර ගන්න බැරුව ඇති. ගැටලුවක් නෑ. හැබැයි මම ඔයාට කියන්නේ කිසිම විදිහකින් කිසිම කෙනෙක්ව ඔලුව උඩ තියාගන්න යන්න එපා. එච්චරයි. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේ ඔයා නොදකින තව දෙයක්. අවධානය දිය යුතු කුමන හෝ කාරණාවක් තියෙනවා ජීවිතේ. එහෙම නැත්නම් ඔයා සැලකිල්ලට ගත යුතු කාරණාවක් තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න. මොකද ඔයා අවධානය දිය යුතු ඒ වගේ විශේෂ දෙයක් තියෙනවා. මේ දෙයට අවධානය දෙන්න ඕනේ කියන කාරණේ මෙතන පෙන්නනවා. ඔයා නොදකින දෙයක් ඒක මොකක් හරි. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කියන්නේ සමහර විට අධ්‍යාපනය ලබන කෙනෙක් නම් ඔයාගේ අධ්‍යාපනික වැඩ කටයුත්තක් වෙන්නත් පුළුවන්. දැන් ඒ මොකක්ද කියලා මෙතන පෙන්නන්නේ නැහැ. මොකද මේක කලෙක්ටිව් රීඩින් එකක් නේ. එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙනවා. නමුත් කෙසේ වෙතත් අවධානය දිය යුතු දෙයක් තියෙනවා. වහාම ඒ දේ සම්බන්ධව අවධානය යොමු කරන්න කියන කාරණේ ඔයාලට කියනවා. විශේෂයෙන්ම දැන් ඔයා මේක දන්නේ නැති කෙනෙක් නම් ඒක ඔයාලට හොයාගන්න බෑ නම් හොයාගන්න බැරිම නම් මේ කාරණාව මොකක්ද කියලා ඉදිරි දවස් 8 ඉදිරි සති 8 ඇතුළත මේක ඔයා දැනගනි මොකක්ද කියලා. එතකොට ඉදිරි දවස් 8 ඉදිරි සති 8 ගොඩක් වැදගත් ඔයාගේ ජීවිතේ ඔයා ඒ අර අවධානය දෙන්න ඕනි දේ මොකක්ද? ඔයාගේ ජීවිතේ තියෙන ඒ වගේ මොකක් හරි දෙයක් ඔයා දැනගන්නවා. ඔයා කරන්න ඕනි දෙයක් ඔයා අවධානය දිය යුතු දෙයක් අනිවාර්යෙන් දැනගනි. ඉදිරි දවස් 8 ඉදිරි සති 8 ඇතුළත. ඒ නිසා පොඩක් සිහියෙන් ඉන්න. සිහි කල්පනාවෙන් වැඩ කරන්න. මේ යුනිවර්ස් එක හරි ඔයාට මතක් කරලා දෙයි මොකක් හරි දෙයක්. මොකක්ම හරි ක්‍රමයකින්. ඒ නිසා අනිවාර්යෙන් ඔයා සිහියෙන් ඉන්න එක වටිනවා. ඒ වගේම තමයි ඔයා නොදකින දෙයක් නොදකපු දෙයක් විදිහට මෙතන පෙන්නනවා. අතීතයේදී ඔයාට මොකක්ම හරි නරක දෙයක් වෙලා තියෙනවා. නරක දෙයක් කියලා කියන්නේ ඔයාගේ හිත රිද්දන, හිතට වද දෙන, හිතට දුකක් දීපු දෙයක් සිද්ධ වෙලා තියෙනවා. සමහර විට මේක ගැන ඔයා තාම කල්පනා කරනවා වෙන්න පුළුවන්. සමහර අය එහෙම කල්පනා කරන අය ඉන්නවා කියන කාරණේ පෙන්නනවා. එතකොට ඒ අයට මම මේ කියන්නේ ඔයා නොදැක්කට, ඒ කියන්නේ ඔයා නොදකිනවා වුණාට ඒ දේ උනේ ඔයාගේ හොඳකට. ඔයා ලොකු අවදානමකින් බේරුණා කියන කාරණේ මතක තියාගන්න. අද ඔයා මොන වගේ ඔයාට දුකක් දැනුණත් ඔයා ඒක දුකක් කරගන්න එපා. දුකක් කරගන්න එපා කියලා කියන්නේ ඔයාට ඒ උන දේ උනේ ඔයාගේ හොඳට. ලොකු හොඳකට වෙලා තියෙන්නේ. ඒක පොඩි හොඳක් නෙවෙයි. ඒක ලොකු හොඳකට වෙලා තියෙන්නේ. ඒ නිසා කිසියම් දෙයක් ඔයාගේ නරකකට වෙනවා කියන කාරණේ හිතන්න එපා. කියන කාරණේ මෙතන පෙන්නනවා. ඒ වගේම තමයි yes ඔයා නොදකින කාරණයක් නොදකපු කාරණයක් ජීවිතේ ඉස්සරහට යන්න ඕන තරම් ක්‍රම තියෙනවා ඔයාට. එක පාත් එකක් වහුණා කියලා ඔයා දුක් වෙන්න එපා. මොකද ජීවිතේ ඔයාට ඉස්සරහට යන්න ඕන තරම් මාර්ග තියෙනවා. හැබැයි ඒ මාර්ග ඔයා දකින්නේ නැහැ. ඇයි දකින්නේ නැත්තේ? විශේෂයෙන් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයා හිතනවා නම් ජොබ් එක මාරු කරන්න. එහෙම නැත්නම් ජොබ් එකක් නැතුව ඉන්න කෙනෙක් නම් ඒ මොන දේ වුණත් කමක් නැහැ. ජීවිතේ ඔයාට මූලිකම පැත්ත ගොඩාක් සමබර කරගන්න හොඳ පොහොසත් සාර්ථක ජීවිතයක් ගත කරන්න ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. ඔයාට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මම මේ කියන්නේ හොඳ දේවල් ගැන. තේරුණාද? ඒ වගේ ගොඩාක් හොඳ දේවල් ඔයාට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එකම තැන එකම දේ ගැන හිත ඉන්න එපා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න තමන්ට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. ලිස්ට් එකක් හරි ලියා ගන්න. මොකද ඒ වගේ ඔයාගේ ජීවිතේ ඔයා හිතුවත් ඔයාට ඕනිම දෙයක් කරගන්න පුළුවන්කම තියෙනවා. ඔයා අතරමං වෙලා කියලා අද හිතන් ඉන්නවා නම් එහෙම වෙලා නැහැ. මොකද ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න ඕනි තරම් මාර්ග තියෙනවා. තමන්ට පුළුවන් දේ තමන්ගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ඒ පුළුවන් ඒ මාර්ගය, ඒ සුදුසු මාර්ගය හොයන්න කියන කාරණේ ඔයාට මෙතනදී කියනවා. ඒ වගේම ඕකේ අපිට අවිල්ලා තියෙන කාඩ් එක කියන්න පුළුවන්
ජීවිතේ නොදකපු දේවල් විදිහට මම මේ කියන්නේ. ඔයාගේ ජීවිතේ ඔයා දන්නේ නැති රහස් තියෙනවා. දන්නේ නැති රහස් කියලා කියන්නේ මොනවාද මේ? අපි බලමු. ඕකේ yes ඩෙවිල් කාඩ් එකත් එක්ක සන් කාඩ් එක ඇවිල්ලා තියෙනවා. ගොඩක්ම මේ රීඩින් එකත් එක්ක සම්බන්ධ වෙන හැමෝටම මම මේ කියන්නේ. ඔයාලා මිනිස්සු ගැන නොදකින දේවල් ගොඩක් තියෙනවා. නොදකින රහස් ගොඩක් තියෙනවා. විශේෂයෙන් ඔයාලද හොඳයි කියලා හිතාගෙන ඉන්න හැමෝම ගැන හොඳට හොයන්න. හොඳට හොයන්න කියලා මේ හොඳට හොයන්න කියලා කියන්නේ හොඳ කල්පනාවෙන් ඉන්න. ඔයා නොදකින මොකක් හරි දෙයක් තියෙනවා මන් දන්නේ නැහැ. ඔයාට මේ රීඩින් එක දවසක මතක් වෙයි. මේ කිව්වේ මේ ගැන තමයි කියලා. ඒ වගේ දැන් අපිට මේ එන කාඩ්ස් එක කියන්න පුළුවන් මේ මැසේජ් එක වට රිපීට් වෙලා එනවා. එතකොට කියන්නේ වටේ ඉන්න අය ගැන බොහෝ අවධානයෙන් ඉන්න. ඔයාට නොපෙනෙන දේවල් තියෙනවා. කෙනෙක් අරනේ මෙතන පෙන්නනවා. එතකොට ඔයාට කියන්නේ කිසිම කෙනෙක්ගෙන් පලි ගන්න කියලාවත් පාඩම් උගන්වන්න යන්න කියලාවත් නෙවෙයි. ඔයා හැමෝටම නිහතමානී වෙන්න. හැමෝටම ඔයා මෛත්‍රී කරන්න. මොකද ඔයා ධර්මයේ හැසිරෙන තරමට තමයි ධර්මයේ විසින් ඔයාව මේ දේවල් වලින් පරිස්සම් කරන්නේ. ඒ නිසා ඔයා හරි විදියට ඉන්න. නමුත් මතක තියාගන්න ඔයාගේ වටේ සිද්ධ වෙන හැම දෙයක්ම එකපාර අර ඒ කියන්නේ ඔයා දෙයක් දැක්ක ගමන් ඒක එහෙමයි කියලා එකපාර තීරණය කරන්න යන්න එපා. මොකද ඔයාගේ වටේ ඉන්න මිනිස්සුන්ගේ ඔයා නොදකින දේවල් ගොඩාක් තියෙනවා. අවධානයෙන් හිටියොත් මේ දේවල් දැනගන්න පුළුවන්. ඒ නිසා මේක ඔළුව ඇතුළට දාගෙන තියාගන්න මේ මැසේජ් එක. එතකොට ෆයිනලි ඔයාට දෙන මැසේජ් එක තමයි ඔයා නොදකපු දේවල් විදිහට yes ඔයා ගොඩක් ලස්සන කෙනෙක් කියලා කියනවා. ඇයි මෙහෙම කියන්නේ? සමහර විට ඔයා හිතන් ඉන්නවා පුළුවන්. ඔයා හිතන් ඉන්නවා වෙන්න පුළුවන් මේ තමන් ඒ කියන්නේ මං හරි කැතයි, මං අනිත් අය තරම් ලස්සන නෑ. අන්න ඒ වගේ දේවල් ඔයාගේ ඔළුවේ තියනවා වෙන්න පුළුවන්. ඒකට කාඩ් එක කියනවා ඔයාට ඔයා ගොඩක් ලස්සන කෙනෙක්. ඔයා ඒක තාම දන්නේ නැහැ කියන චෝදනාව ඔන්න ඔයාට දෙනවා. ඒ නිසා කවදාවත් තමන් කැතයි කියලා හිතන්න එපා. මොකද ඔයා ගොඩාක් ලස්සන කෙනෙක්. ඔයාගෙන් දකින්න නැති වටිනාකමක් අනිත් අය දකිනවා. ඔයා කළු වුණත්, සුදු වුණත්, මහත වුණත්, කෙට්ටු වුණත්, උස වුණත් කිසිම ගැටලුවක් නැහැ. ඔයා ගොඩක් ලස්සනයි. ඔයාගේ ලස්සන හැමෝම දකිනවා. සමහර විට ඒක ඔයාට මූණට කියන්නේ නැති වෙයි. ඔයා ලස්සනයි කියලා. මොකද මේ ලෝකේ ඉන්න ගොඩක් මිනිස්සු කෙනෙක්ව අගය කරන්න අකමැති. අගය කරනවට වඩා අඩුපාඩු තමයි හොයන්නේ. ඒ නිසා කවදාවත් ඔයාව පල්ලට දාන්න එපා. මොකද ඔයා ගොඩක් ලස්සන කෙනෙක් කියලා කියනවා. ඒ වගේම තමයි අපිට 7 of wands ඇවිල්ලා තියෙනවා. ඒ එක්ක 2 of wands ඇවිල්ලා තියෙනවා. මොකද්ද කියන්නේ? ඔයාගේ ජීවිතේ ඔයා නොදකින දෙයක්, නොදකපු දෙයක් විදිහට මේ දේත් ඔයාට කියන්නේ මොකක් හරි දෙයක් වෙනුවෙන් මහන්සි වෙනවද? මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවද? ඒ බලාපොරොත්තුවට යන්න ඔයාට තීරණයක් ගන්න වෙනවා කියලා කියනවා. මොකක් හරි තීරණයක්. ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න ඔයාට මොකක් හරි තීරණයක් ගන්න වෙනවා. මේ තීරණය හොඳට හිතලා බලලා ගන්න. කියන කාරණේ ඔයාට කියනවා. මොකක්ද මේ තීරණේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයාට මොකක් හරි ඔයාගේ ජීවිතේ ලොකු, ඒ කියන්නේ මේක පොඩි ටාගට් එකක් නෙමෙයි. ඔයාට ලොකු ටාගට් එකක් තියෙනවා මොකක් හරි. ඒ කියන්නේ ඔයාට ඕනි කරන මොකක් හරි ලොකු දෙයක් ඔයාගේ ජීවිතේ තියෙනවා නම් ඒ දේ වෙනුවෙන් ඔයාට තීරණයක් ගන්න වෙනවා. ඒ දෙයට යන්න නම් ඔයා මේ තීරණය ගන්න ඕනි. ඉතින් මේ තීරණය මොකක්ද කියලා හොඳට හිතලා බලන්න. අද මේ රීඩින් එකෙන් කියවුන දේවල් අහක දාන්න එපා. මොකද මේ දේවල් ලැබුණේ ඔයාටමයි. අර මං කියපු සයින් වලින් එකක් හරි මැච් වුණා නම් ඔයාට තමයි මේ දේවල් කිව්වේ. පොඩ්ඩක් කල්පනා කරලා බලලා පරිස්සමෙන් සතුටින් ජීවිතේ ඉස්සරහට යන්න. ඉතින් ඉදිරි අනාගතය වෙනුවෙන් සුබ පතනවා. නත්තලත් ළඟ වෙනවා. ඉතින් මෙරි ක්‍රිස්මස් හැමෝටම සුබ නත්තලක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තවත් දවසක මේ වගේ ලස්සන රීඩින් එකකින් හමු වෙමු. ගොඩක් ස්තුතියි. සේයාවිය එකතුන ඔයාට.